මේ වෙනකොට ජනමතයක් නැහැ ඔයගොල්ලන්ට. මේ වෙනකොට ජනමතයක් නැහැ. හරිද? ජනමතය කැඩිලා. හරිද? අපිට මෙතනින් දැන් දේශනා දුන්නනේ ජනවර්මේ තරම තේරුම් ගන්න කියන මාස 7ක් අපිට දුන්නේ. හරිද? ඔන්න ජනවර්ම පෙන්නලා තියෙනවා ජනතාව මොකද්ද කියලා ඉවරලා. හරිද? එයි ඉතින් ඒ නිසා එකම ඉල්ලීමයි කරන්නේ දෙවියන්ගේ නාමයෙන් බොරු කියන එක නවත්තන්න. බොරු කරන එක නවත්තන්න. ඒ වගේම අපි කියන්න කැමතියි දැන් අපිට දැන් මාස 7ක් තිස්සේ අපිට බැන බැන හිටියා. ඒගොල්ලෝ විපක්ෂය වගේ හැසිරුණා. හරිද? ඕකට ප්‍රතිඵල හම්බෙලා තියෙනවා. මොකද ජනාධිපතිවරණදී 57,40,179ක් අරගෙන මහමැතිවරණදී 68,63,186කට වැඩි කරලා දැන් 45,03,930කට අඩු කරගෙන තියෙනවා. ඡන්ද ලක්ෂ 23ක් වැටලේ නැහැ මාස 6ක් ඇතුළත. ඒ නිසා අපිට බනින්න එපා. ඒ කියන්නේ බොරු කරපු එකේ බොරු කියපු එකේ දිගටම ජනතාව අන්දපු එකේ විපාක දීලා තියෙනවා. ඒ නිසා දැන්වත් කරුණාකරලා දැන් මැතිවරණ ඉවරයි. දැන් බොරු කියන එක නවත්තන්න. මේක හරි මේ විනෝදජනකයි. මොකද සාමාන්‍යයෙන් සමරන්න ඕනේ අනිතයට හූ කියන්න ඕනේ දිනපු කට්ටිය. දැන් අපි දකින්නවාද පෙරදිච්ච කට්ටිය මෙතනට ඇවිල්ලා වෙනම ආතල් එකක් ගන්න. කවක් නෑ අපි අවස්ථාව උට ලබා දෙමු. ඒගොල්ලෝ කියනවා අපි පච කියපු හින්දා මිනිස්සු අපෙන් ඈත් වුණා. ගරු සභාපතිතුමනි අපි බොරු කිව්වා නම් මිනිස්සු අපෙන් ඈත් වෙනව නෙමෙයි. එහෙනම් ඒගොල්ලෝ දිනන්න ඕන. 339න් 267ක ඉන්නේ ජාතික ජනබලවේග ඉදිරියෙන්. ඒ ඉදිරියෙන් ඉන්නේ අපි කියපු දේවල් ඉෂ්ට කරන පක්ෂයක් නිසා. හැබැයි පොඩි පණිවිඩයක්ත් දුන්නා. මොකද්ද පණිවිඩේ? ඕගොල්ලෝ පොඩ්ඩක් ස්ලෝ වැඩි. ඉක්මනට මේ වෙනස්කම් ටික කරන්න ඕන. අන්න ඒ පණිවිඩෙත් උන් අපට දුන්නා. ඒ පණිවිඩය අපි ඒ ආකාරයෙන් තේරුම් ගත්තා. දැන් කට්ටිය උද්දාම වෙනවා. මොකද්ද දැන් බලය නැහැ. බලය වෙනස් වෙලා. හෙට ජාතික ඡන්දයක් තියන්න, හෙට ජාතික මැතිවරණයක් තියන්න මේ සෙට් එකට අපත් නැහැ. මේගොල්ලෝ සංසන්දනය කරලා කල්පනා කරලා බලන්න ඕන. අපි එහෙම සංසන්දනය කරන්න ඕනේ නැහැ. අවසන් වර ජනාධිපතිවරණේ සජිත් ප්‍රේමදාස මහත්මයා දිනනකොට ගත්ත ඡන්ද සාක්කයට වඩා කොච්චර අඩු වෙනද මෙදා පාරන්තියේ. මේ පළාත් පාලනේ. මොකද පළාත් පාලනයේදී ඡන්ද මෙහි වෙන්නේ වෙනත් ආකාරයකට පුද්ගල සම්බන්ධතා මත. කෙසේ වෙතත් අපිට කිසි කෙනෙක් එක සංසන්දනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි මේව සියල්ලම ජයග්‍රහණය කරලා තියෙන්නේ. අපි ජයග්‍රහණය කරපු හැම පළාත් පාලන ආයතනයේම සභාව පිහිටුවීමට අපි කටයුතු කරනවා ගරු සභාපතිතුමනි. දැන් බලන්න මෙදා පාර පළාත් පාලන ඡන්දය අවසානයේදී ඡන්ද ගණන් කරන මොහොතේ කර්ෆියු නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියා නැහැ. දරුවෝ ඉස්කෝලේට යනවා. අන්න ඒක තමයි ජාතික ජනබලවේගයේ මම රටට ගෙනාපු මූලික වෙනස. ගෙවල් ගිනි තිබ්බේ නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියා යන වචන ඇහෙන්නෙත් නැහැ. ඔවුන් දත්ත නොයෙකුත් ආකාරයේ පාවිච්චි කරනවා. මොනවද? ඔවුන් අපි පසු බහැලා තිනවා ජාතික ජනබලවේගයට. හරි. අපි ඒ ඡන්ද ප්‍රතිඵලය හොඳින් කියවා ගත්තා. ඒ ඡන්ද ප්‍රතිඵලය තුල ආණ්ඩුවට ලබා දීලා තියෙන යම් පණිවිඩයක් තිබෙනවා නැතුව නෙමෙයි. නමුත් අද විපක්ෂයේ සමහර മന്ത്രിවරු කතා කරනකොට ඔවුන් දත්ත පාවිච්චි කරේ not to prove a point. මේගොල්ලෝ point එක prove කරන්න නෙමෙයි. they use data. ඒගොල්ලෝ දත්ත පාවිච්චි කරේ හරියට මත්පැන් බීපු මිනිහෙක් ලයිට් කරනවා පාවිච්චි කරනවා වගේ. ඒ කියන්නේ හේතු වෙලා ඉන්න විතරයි. පදනම නැහැ. එහෙම දත්ත රාශියක් අද අපිට මේ පාර්ලිමේන්තුව තුල දැනගන්න ලැබුණා. මූලිකවම අපිට ඒ සජීව විපක්ෂයේ മന്ത്രിවරු ඉතා බුදම් මනනවා උන්ගේ ජයග්‍රහණයක් ගැන. 339න් 14යි. ඒ 14ෙත් ඔවුන් ඉදිරියෙන් හිටියට ඔවුන්ට තනියම බලය පිහිටවන්න හැකියාවක් නැහැ. ඒ කට්ටිය අපට උපදෙස් දෙනවා. මා කියන්නේ නැහැ. මා දන්නවා අපේ තිබුණු ශක්තිමත්යන්, ඒ වගේම අපේ පාක්ෂිකයන්, අපිට ඡන්ද දීපු උදවිය, මධ්‍යස්ථ මතධාරීන් අපේ දුර්වලතා අපිට පෙන්වා දීලා අපිට සාධනීය විවේචනය කළා. ඒ වැරදිච්ච තැන් නිවැරදි කරගෙන ඉදිරි ගමන යන්න අපි ලෑස්ති. නමුත් හොම්බෙන් ගිහිල්ලා බංකොලොත් වෙච්ච වටේට බොරු කියපු දූෂිත විපක්ෂයක උපදෙස් ගන්නවාද කියන එක තමයි අපිට නැවත හිතන්න වෙලා තියෙන්නේ. අපි අරන් බැලුවොත් ඔවුන් තව දෙයක් උත්සාහ කළා. මොකද්ද? ඔවුන් දත්ත සසඳන්නේ ජනාධිපතිවරණ, ජාතික මැතිවරණ හා පළාත් පාලන මැතිවරණ අතර තියාගෙන දත්තයක් සසඳන්නේ. You must compare an apple to an apple. You can't compare apples and pears, although both are fruits. එහෙම බැලුවොත් අපි අරන් තියෙනවා 267ක ජයග්‍රහණය ලබාගෙන දෙනවා පළාත් පාලන ආයතනවල. එතකොට 2018 අච්චර සයු බල පොහොට්ටුව ලබාගෙන තිබුණේ 226යි. අපි ජයග්‍රහණය කරපු 267න් 120ක බහුතරයේ තියෙනවා කෙලිම පිහිටවන්නට පුළුවනි. තව 32ක අපි සමසම අවිල්ලා තියෙනවා. නමුත් ඒත්
අපට පළාත් සභාව පිහිටවන්න පුළුවන්. පොහොට්ටුව තිබුණ 126යි. 28ක් සභානව තිබුණ. එහෙනම් ඉතිහාසයේ විශාලම ජයග්‍රහණය කළේ ජාතික ජන බලවේග වේදාපාර කිසි කෙනෙක් මේ තරම් පළාත් පාලන සංඛ්‍යාවක් මීට කලින් අරගෙන තිබුණේ නැහැ. අද කලින් කතා කරපු മന്ത്രിතුමා ඔය පොට්ටුව පක්ෂ කිව්වා ඔවුන් හිටපු තැන හැටියට මෙතන ඔවුන්ට සන්තෝෂයි කියලා. ඔවුන්ගේ අහිංසක සන්තෝෂෙනවා බාධා කරන්නේ නැහැ. නමුත් මතක තියාගන්නට ඕන 2018 266ක් තිබුණු කට්ටියට අද එකක්වත් නැහැ කියන කාරණාව. එහෙමනම් දැන් අපි අසත්‍ය කිව්වනම් එහෙනම් ඉදිරියෙන් ඉන්න ඕන අපි නෙමේ ඒ අය. නමුත් ඒ අය යන්තම් දශම ගණන් අරන් තියෙනවා. ඉතින් එවන් තත්වයක් යටතේ යමෙක් උදම් මනනකොට ජාතික ජන බලවේගයේ මැතිවරණයෙන් ජාතික ජන බල අසබ වරදක් උඩා ඒගොල්ලෝ පසු බෑලා කියලා ඔය වගේම කතාවක් වුණා එල්පිටියේ ඡන්දේසි. අපි දැනගන්නට ඕන මාර කලින් කිව්වා වගේ ජාතික මැතිවරණයකදී පළාත් පාලන මැතිවරණයකදී ඡන්ද දායකයා මෙහෙ වෙන්නේ වෙනස් විදිහකට. ජනාධිපතිවරණයේ අනුරුද්ධ දිසානායක සහෝදරයා ජනාධිපති වෙලා මාසයකට පස්සේ තිබුණ එල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය. ගරු ඇමතුමා තව මිනිත්තු දෙකක කාලයක් තිබෙනවා ඔබතුමාට. ඒ එල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය ගණන් තිබුණ 147යි. එතරම් ටයි එකක් ආවේ 15. ඒ කාලෙත් මේ කට්ටිය ඔය වගේ මුදන් ඇනුවා ඔව් දැන් ඔන්න ආණ්ඩු ඉවරයි කියලා. මාසයකට පස්සේ තිබ්බ පළාත් මහමැතිවරණ අපිට 3න් 2ක් ගත්තා. ඉතින් ඒක නිසා අපිට දීපු පණිවිඩය අපි තේරුම් ගත්තා වගේම විපක්ෂයටත් පණිවිඩයක් දුන්නා. ජනතාව මේ ඡන්දේ. මොකද්ද? එක්කෝ දේශපාලනේ නවත්තන්න එක්කෝ නායකයෝ මාරු කරගන්න නැත්නම් හැමදාම අපත් නැහැ කියන එක. හරි. ඒක නිසා මෙවර පැහැදිලිවම අපිට සභිකයෝ 4000කට ආසන්න ප්‍රමාණයක් පත් වෙනවා. ඒ 4000ට ආසන්න ප්‍රමාණය ඊළඟ අවුරුදු 4 තුල බිම් මට්ටමේ ජනතාව සමගින් සම්බන්ධ වෙමින් වැඩ කරමින් සියලු පදනම හදා ගන්නවා. අපි මතක තියාගන්න ඕනේ ජාතික ජන බලවේගයේ බහුතරය മന്ത്രിවරු කලින් සභාවල හිටපු අය නෙමෙයි. කිසි කෙනෙක් ඉඳලා හරියට බැලුවා. එක්කෙනෙක් හෝ දෙන්නෙක් කරේ. අනිත් බහුතරය අනිත් පක්ෂ වලින් තරඟ කරපු හැමෝම වසර ගණනාවක් පළාත් පාලනයට ඉඳලා ඒව පළපදියම් වෙලා නමක් හදාගත්ත කට්ටිය අපිට බිම තිබුණේ නැහැ. එහෙමත් තියාගෙන තමයි මේ ජයග්‍රහණය අපි කරන්නේ. ඒතර ඒක පුද්ගලයන්ගේ ජයග්‍රහණයක් නෙමෙයි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ජයග්‍රහණය කිරීමක්. අද මේ පළාත් පාලන ආයතනයෙන් පෙන්වන්නේ මොකද්ද? පෙන්වන්නේ පහුගිය මාස 5 තුල මේ ආණ්ඩුකරණයට තියෙන කැමැත්ත ජනතාව පෙන්වලා දීලා තිබෙනවා. ඒකට ආණ්ඩුවට අනුමැතිය දීලා තියෙනවා. ඒතර ජාතික ජන බලවේගය විසින් ගෑස් පෝලිං ඇති කරපියුක පන්නලා තෙල් පෝලිං ඇති කරපියුක පන්නලා රට කෙමෙන් ස්ථාවරත්වය කරා රැගෙන යමින් තිබෙනවා. සම්පූර්ණයෙන්ම ගැටලු මුදාගෙන නැහැ. නමුත් නැවත වතාවක් කවදාවත් ඒ කාලය තුල වූ ආර්ථික ප්‍රපාතයට මේ රට වැටෙන්නේ නැති තරමට අපි ඊටාම සූක්ෂම ලෙස ආර්ථිකය ශක්තිමත් කරගැනීමෙන් ඇවිල්ලා තිබෙනවා. එයින් එක කොටසක් වෙන්නේ නැවත වටේකින් වාහන ආනයනයට ඉඩ දීම. මක්නිසාද කෘෂිකර්ම කටයුතු සඳහා නොයෙකුත් ව්‍යාපාර කටයුතු සඳහා ටුවරිසම් සඳහා නැවත රැකියාවක් ආර්ථිකය සක්‍රිය වෙනකොට මේ වාහන අවශ්‍ය වෙන නිසා. නමුත් ඒ වගේ මේ වාහන ගෙන්වීම හරහා ඊටාම සිහි බුද්ධියෙන් යුතුව නේද කාටවත් පර්මිට් දීලා වගේ රටේ ඩොලර් සංචිතය විනාශ කරන්නේ නැතුව ඊටාම කල්පනාවෙන් එළියට යන්නා වූ සංචිත ප්‍රමාණයක් ගැන අවබෝධයක් තබාගෙන කෙමෙන් මේ විවෘත කළා ඊටාම ස්ථාවර ලෙස ගෙනත් තිබෙනවා. ඒකට බදු පැනවීමක් සිද්ධ වෙලා තිබෙනවා. ගරු සභාපතිතුමනි මා අවසන් කරන්නම් මෙහෙම. අපි භූමිය හදනවා. අපි වැඩ කරනවා. ඊළඟ අවුරුදු 4 ඉවර වෙනකොට පළාත් පාලන ආයතන විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව වේවා ජනාධිපති ධූරය වේවා ජාතික ජන බලවේගයෙන් එළියට ඔල්ලන්න හම්බ වෙන්නේ නැහැ. මක්නිසාද මේ අවුරුදු 4 මාර්තින් අපිට වැඩ කරන්න. ජනතාවට අපිට පණිවිඩය තමයි සහෝදරවරුනි ඔයගොල්ලෝ යන පාර හොඳයි, ගමන හොඳයි, පොරොන්දු වෙච්ච ඒවා කරනවා. හැබැයි පොඩ්ඩක් ඉක්මනට වැඩේ කරහල්ලා කියන පණිවිඩයත් අපිට දීලා තියෙනවා. අන්න ඒ පණිවිඩය අපිට ඇහුවා. අපි ස්වයං විවේචනයකදීලා අපේ දුර්වලතා හදාගෙන ඉදිරියට මේ ගමන සාර්ථකව ගෙනියන කියන වචනේ සුවල්පේ කියලා ස්තුති කරමින් අවසන් කරන බොහොම ස්තුතියි.